අයියෝ එපා වෙලා තියෙන්නේ අප්පා. හැමතැනම එක්සෑම්. මාසයක් තව පොඩි කාලයයි තියෙන්නේ. අයියෝ පොත් මෙච්චර ගොඩක්. සබ්ජෙක්ට් 9ක් දවස් 30. අනේ කොහොමද පාඩම් කරන්නේ? අයිඩියා එකක් නැහැ අප්පා. අයියෝ. දවස් 30න් කොහොමද පාඩම් කරන්නේ? මේ චූටි මොනේට අයිඩියා එකක් තාම එන්නේ නැහනේ. අයියෝ මොකද කරන්නේ? දින 30කින් මෙච්චර සබ්ජෙක්ට් ගොඩක් පාඩම් කරන්න පුළුවන්ද? අයියෝ මං සබ්ජෙක්ට් ටික කොහොමද සිලෙක්ට් කරන්නේ? අයිඩියා එකක් එන්නෙම නෑනේ. guys කොහොමද ආයෙත් welcome back to my YouTube channel. වෙනදා වගේම අන්න අදත් ලස්සන vlog එකක් අරන් ආවා ඔයාලගේ යාළුවෙක්ට ලස්සන ළමයෝ. ඉතින් ඔයත් මම වගේ අරබ හිතපු කෙනෙක්ද? තාමත් ඔයාලා වැඩ පටන් ගත්තේ නැද්ද? තාමත් අර ගිහපු කාලේ ගැන ගොඩක් පස්තවෙන කෙනෙක්ද? හැබැයි ළමයි තාමත් පස්තවෙන කෙනෙක් නම් කොහොම වුණත් ඔයාට දැන් උනත් වැඩ පටන් ගන්න කාලයක් තියෙනවා. ඒක මතක තියාගෙන වැඩ පටන් ගමු. ගිහපු කාලයට වඩා දැන් ආපු කාලේ ගැන හිතලා වැඩ පටන් ගන්නක තමයි දැන් කරන්න ඕනේ දේ. දින 30ක් වුණාට සබ්ජෙක්ට් 9ක් කම්ප්ලීට් කරන එක මේකේ අමාරු වැඩක් නෙමෙයි. මේ ලෝකේ බැරි දෙයක් නැහැනේ. කොහොම හරි මේක කරන්න අපිට පුළුවන්. ඉතින් මේ වැඩේට සපෝට් එක අපි දෙන්න ගොඩක් උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම ඔයාලගේ හිත එක තැනක තියාගෙන වැඩක් කරන්න පුළුවන් වෙන්නත් ඕනේ. එහෙනම් අපි යන්නම් වීඩියෝ එකට. කතා නැතුව ටක් ගාලා වීඩියෝ එකට යන්න ළමයි. කර ඍතුවකට අනිවාර්යයෙන්ම හඳක් පායනවා. ඉතින් ළමයෝ හඳ නිකම් පායන්නේ නැහැ. අපි ඒ වෙනුවෙන් වැඩ කරන්නයි ඕන. ඉතින් ඔයා තාමත් ගිහපු කාලය ගැන පස්තවෙන කෙනෙක්ද? ඔයා තාම විලෝදයක් පාඩම් කරන්නේ නැද්ද? සමාජයට වැඩක් නැහැ කියලා හිතනවද? ඔයාත් ඔයාගේ අනාගතේ ඔයා හදාගන්නයි ඕනේ. කොහොම වුණත් ළමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඕලවලට බෙස්ට් රිසල්ට් එකක් දාන්නේ කොහොමද කියලා. අනිවාර්යයෙන්ම පාඩම් කරන්න නැතුව නම් මේ වැඩේ කරන්න බෑ. ෆස්ට් එක අනිවාර්යයෙන්ම පාඩම් කරන්න ඕනේ. කොහොම වුණත් මාසයක් යන චූටි කාලයක් තියෙන සබ්ජෙක්ට් 9ක් බැලන්ස් කරන්නේ කොහොමද? අනිවාර්යයෙන්ම ඔයාලට පුළුවන් එකක් try කරන්න ළමයි දවසකට මේන් සබ්ජෙක්ට් එකක් සහ බාස්කට් සබ්ජෙක්ට් එකක් වගේ දාගෙන පාඩම් කරන්න. ඉතින් ඔයා තමයි ඔයාගේ අනාගතේ වැඩේ පටන් ගන්න ඕනේ. ඒ වගේම තමයි සුදුසු ටයිම් එකක් ඔයා විසින් මැනේජ් කරගන්න ඕනේ. ඔයාට පාඩම් කරන්න සුදුසු උදේ නම් උදේ සිලෙක්ට් කරගන්න. නැත්නම් රෑ. ඒක දන්නේ ඔයා. මොකද තව කෙනෙක් try කරපු එකක් ඔයා try කරලා හරියන්නේ නැහනේ. ඔයාට නැගිටලා ඉන්න පුළුවන් නම් අවුලක් නැහැ. රැයට පාඩම් කරාට. උදේට අවදි වෙන්න පුළුවන්. උදේට පාඩම් කරේත් අවුලක් නැහැ. ඒ වගේම ඉම්පෝර්ට්ම දේ තමයි ඔයා අනිවාර්යයෙන්ම පාස් පේපර්ස් try කරන්න ඕනේ. කවුරු කොහොම කිව්වත් පාස් පේපර්ස් ගන්න නැතුව නම් මේ වැඩේ කරන්න බෑ. ඒකින්ද පාස් පේපර්ස් කරලා ඔයාට එක්ස්පීරියන්ස් තියෙන්න ඕනේ. ඒ වගේම ගොඩක් වෙලාවට බුද්ධාගම, ඉතිහාසය, පුරවැසි, සිංහල වැනි normal subject සාමාන්‍යයෙන් ගත්තොත් ඒ වගේ subject එකක් සාමාන්‍යයෙන් try කරනවා අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් කියන්නේ ෂෝට් නෝට් එකක් ඔයා විසින්ම හදාගෙන ප්‍රැක්ටිස් වෙන්න. ඒක ඔයාට ගොඩක් වැදගත් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම ඔයාගේ ගෝල් එකට යන්න ඔයාම තමයි මහන්සි වෙන්න ඕනේ. ඉතින් ළමයි අද මම වීඩියෝ එක කරන් ආවේ ස්ටඩි ට්‍රික්ස් ටිකක්. ඉතින් ඔයාලට අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. තාමත් මගේ YouTube channel එක අලුත් කෙනෙක් නම් subscribe පාරක් දාලා bell icon එකත් ඕල් දාන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම like කරන්න කමෙන්ට් කරන්න ලස්සන ළමයෝ. එහෙනම් ළමයි අදට ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකකින් ආයෙමත් හම්බ වෙමු.